සුයිචිරෝ උපන්නේ ඉතාමත් දුප්පත් පවුලක. ඔහුගේ ලොකුම හීනය වුණේ තමන්ගේම පිස්ටන් රින්ග්ස් හදලා ටොයෝටා සමාගමට විකුණන එක. මේ වෙනුවෙන් ඔහු තමන් සතු හැම සතයක්ම වියදම් කළා. බිරිඳගේ රන් ආභරණ පවා උකස් කළා. නමුත් අවසානයේ ඔහු හදපු සාම්පල ටොයෝටා සමාගමට අරන් ගිය වෙලාවේ ඔවුන් කිව්වේ මොකක්ද? මේවා ප්‍රමිතියෙන් තොරයි, මේවා අපිට වැඩක් නැහැ කියලා ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කළා. අවුරුදු 2ක මහන්සිය තත්පරයකින් දිය වෙලා ගියා. හැබැයි ඔහු නතර වුණේ නැහැ. තවත් මහන්සි වෙලා ඔහු කොන්ත්‍රාත්තුව ලබා ගත්තා. ඊළඟට ආවේ බාධක වැලක්. දෙවන ලෝක යුද්ධය නිසා කර්මාන්තශාලාව හදන්න සිමෙන්ති ලැබුණේ නැහැ. ඔහු තනියම සිමෙන්ති හදන ක්‍රමයක් හොයාගත්තා. ඊළඟට බෝම්බ ප්‍රහාරයකින් කර්මාන්තශාලාව විනාශ වුණා. ඉතිරි වුණු ටික භූමිකම්පාවකින් පොළොවට සමතලා වුණා. තමන් අවුරුදු ගණනාවක් ලේ කඳුළු හලලා හදපු දේ ඇස්පනා පිටම විනාශ වෙද්දී සුයිචිරෝ වැටුනේ නැහැ. ඔහු ඉතිරි වුණු පොඩි එන්ජිමක් බයිසිකලයකට සවි කළා. ඒක තමයි අද මුළු ලෝකයම දන්න හොන්ඩා යතුරුපැදිවල උපත. සුයිචිරෝ හොන්ඩා දවසක් මෙන්න මෙහෙම කිව්වා. මගේ සාර්ථකත්වය පිටුපස තියෙන්නේ 99%ම මගේ අසාර්ථකත්වයයි. මිතුරනි, ඔබ අද අසාර්ථක වෙලා ඇති. ඔබ කැපවුණු දේ ඔබට අහිමි වෙලා ඇති. හැබැයි මතක තබා ගන්න, සාර්ථකත්වයට තියෙන එකම රහස අත් නොහැරීම පමණයි. ඔබ වැටුණු වාර ගණන නෙවෙයි වැඩක් තියෙන්නේ, ඔබ නැවත නැගිටින වාර ගණනයි. අදම නැගිටින්න, ඔබේ හීනය වෙනුවෙන් සටන් කරන්න.